මල්ලි මහි අක්කයි මාමයි බැන්දොත් ඔයා අපේ වෙඩින් එකට එනවද? අම්මට එකෙන් එන්නේ. ඇවිල්ලා අඩියක් ගහනවද? නෑ මම මොනවද දන්නවද අරන් එන්නේ කියන්න බලන්නවා. ඉතලා. පිසු දාන ගිනුමක්? එහෙම එකක් නෙමෙයි මං අරන් එන්නේ. මොකක්ද දන්නවද? ඔයා හිතලා බලනවාට දැන් බඳලා මාස 10ක් වගේ ගියන් පස්සේ හිතන්න බලන්න. සිරි වෙනවා මම ඒක තමයි සිසු. බැදලා මාස 10ක් ගියාට පස්සේ අපි බැදලා මාස 10යි. අයියෝ. මම මොනවද දන්නවද අරන් එන්නේ? මාස්ටයි මූ කියන්න සෞඛ්‍ය පාඩම නම්වෙනි මේ සෞඛ්‍ය විෂය නම්වෙනි පාඩම ඉතින් මල්ලිප මොකක්ද අරන් එන්න ගියාංකෝ? මං ඔයාලට අරන් එන්නද? දැන් ඔයා දැන් මේ දැන් හිතන්න සාමාන්‍යව බබෙක් මම බබෙක් දැන් බබෙක් හදලා යනවා මං ඔයාලට ගේන්නේ මොකක්ද දන්නවද? මං ඔයාලට ගේන්නේ PC එකයි මේ මොකද්ද කීබෝඩ් එකයි මවුස් එකයි. ඉතින් ඇයි බබෙක් හදන එකට PC එකයි කීබෝඩ් එකයි මවුස් එකයි? අයි ඔයාගේ පරම්පරාව ඉස්සරහට යන්න එපයි මාස්ටර්ගේ. හරි ඉතින් මගේ දනට PC එකක් තියෙනවනේ මං ඒක උට දෙනවා. ඉතින් ඒකත් ඇත්ත කියන්න බෑනේ. ඔයා වෙන මොන හරි අරන් එන්න මට PC setup එකක් තියෙනවනේ. හරි එහෙනම් මං ඔයාලට මේ සාමාන්‍යයෙන්ම කියන්නද ඔයාලට අරන් එන්න හිතුනේ මට මුලින්ම. කියන්න. බේබි සබන් කැටේ බේසමයි. හරි හොඳයි බේබි සබන් කැටේ බේසමයි කියන්නේ පොල් කට්ටකුත් ගෙනෙන්. හිලක් හිතලා. හිලක් දින්නත් ඕනේ. නැතුව ඉතින් බං හම්බෙන පොඩි එකා බේසෙපි වතුර දාලා ඔබන්නයි උට පොල් කට්ටක් ඕනේ ඔලුවට වතුර වට්ටන්න. මුල් කාලේ මූණ තෙමන්නේ නැහැ. මාස්ටර් අයියාගේ වගේ කැපී පෙනෙන චරිතයක් එයිනේ. මහිගේ බඩෙන්ද? මම වගේ කැපී පෙනෙන චරිතයක් එක පාටම කොහොමද බඩෙන් ආපු ගමන් නැගිටලා කතා කරාම යාළුවේ සාදරයෙන් පිළිගන්න ඔයාලා වදත් ලයිව් එකට කට්ටියම ලයික් කරන්න කමෙන්ට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. එහෙම කියයිද? ඊට පස්සේ අර ඔයාගේ අර කොණ්ඩේ වේෂන් එකේ ඉන්න අර කොණ්ඩේ කොටලා ගප්පලා කොණ්ඩේ වලලා ඒ වගේ වේෂන් ටිකක් අප්ඩේට් වෙලා එයිනේ. එයි ඌ හන්දිය බෑගෙන ගංජාපාර ගාගෙන එන්නම සීන් එකක් අල්ලයි උබෝයි කියන විදිහට මල්ලි බේ එතන ඌ මගේ වෙඩින් එකට ආවොත් මහිගේ මගේ වෙඩින් එකට ආවොත් ඌ බොනවද? නෑ කවදාවත් නෑ. විසිට එනවා මොකද කරන්නේ එතකොට? අපු පැත්ත බලාත ගෙන්නේ මන්න. එහෙම මොනද? සඳුවයි. අයියේ. සඳුත් එනවා. ගේමින් සඳුත් එනවා බිල්ලත් එනවා ඔක්කොම එනවා. නෑ ඔය ලංකා ප්‍රසිද්ධ ස්ට්‍රීමර්ස්ලා ඔක්කොම ආයි කියන්නකෝ. දැන් 20 එනවනේ කියන්න බෑනේ. දැන් ෆෝන් එකෙන් කයිවාරු ගැහුවා වගේ නෙමෙයි නැත්තටම. ඇත්තටම ඇහුවොත් දැන් මාව පොඩි කරයි වගේ සීන් එකක්ද? ඔය පේන්නේ නැද්ද ඉතින් මහ වර්ග දයන්තයා ඉන්නේ ඉතින්. මේ උණාට හැබැයි 20ට ගැලපෙනවා මේ මහේ වගේ නේ පොඩ්ඩ. ඔක්කොටම ගැලපෙනවා. ඔක්කොටම දෝනිව ගලපනවනේ බල්ලෝ. ගියා අච්චිතයකෝ. ඩබල් ගේමක් ගහන්න ඕන මාස්ටර් අයියේ. ඩබල් ගේමක් ගහන්න ඕන. ජපාන් එකයි ශ්‍රී ලංකන් එකයි ඕස්ට්‍රේලියානු එකයි හැම එකම ජපානයේ පූසයි ශ්‍රී ලංකාවේ පූසයි. එතකොට යකෝ මල්ලි එහෙම කරන්න හොඳ නෑ. ආදරය කියන්නේ මල්ලි එහෙම පොදු දෙයක් නෙමෙයි. ඒ මොකද? ආදරේ තනි දෙයක්. තනි දෙයක් ඒක දෙන්න ඕනේ එක්කෙනෙක්ට විතරයි මල්ලි. හැමෝටම දුන්නාම ආදරය කියන එකේ අගේ නැති වෙනවා. දැන් ඔයා හිතන්න ඔයා එහෙම වුණා නම් ඔයා මොකද කරන්නේ? ඔයා ජපාන් වගේ ගියා නම්? ජපාන් වගේ ගියා නම් මං කරන්නේ ඔයා වගේ ඉතින් ආතල් එකේ ඉන්න එක තමයි. නෑ මං කියන්නේ සාමාන්‍යයෙන් ඔබ කිව්වේ ඩබල් ගේම් ගහන්න ඕනේ ජපාන් එකක් ඕනේ ලංකන් එකක් ඕනේ එකක. නෑ ඉතින් මාස්ටර් අයියාගේ සීන් එක විදියට ඉතින් මං කිව්වේ. ඇයි මගේ සීන් එක මොකද්ද? දැන් මගේ නිකන් ගෑනු 10ක් ඉදිරි ඉන්න ලයින් සීන් එකද පේන්නේ? මං ඒ කතාව කිව්වේ ඉදන්නයි.
මන් දැක මේ YouTube එකේ මේ සඳු අයියා කියලා තියෙන මේ මාස්ටයි උඹ කීයටවත් ඔච්චර සල්ලි දීලා ටෙඩියෝ නම් ගන්න නෑ ඕක අනිවාර්යෙන් කෙල්ලෙක්වම දීලා තින්නේ ඊයේ මේ ඉන්න ටෙඩියෝ ටික දැකලාද ඔව් අර ටෙඩියෝ ගන්න ටෙඩියෝ දෙනවද බං කෙල්ලෝ අපිට ටෙල්ලොන්ට ටෙඩියෝ දෙන්නේ නෑ මාස්ටයි අර කැපිපෙන් චරිතයන්නේ ඒකයි නෑ මං එහෙම චරිතයක් නෙවෙයි මම මේ දැන් ඔයා හිතන්නකෝ කෙල්ලෙක් වගේ පිටිපස්සෙන් ඉන්නවා. එයා ඔයාගේ ශරීරයට ඇතුල් වෙලා ඔක්කොම දේවල් සිතමින් එයාට ආදරයක් මේ මෙයාට පිස්සු වැටෙනවා. මේ මොකද්ද ඒ කියන්නේ කෙල්ලෙක් මගේ පිටිපස්සේ ඉඳලා මගේ ශරීරයට ඇතුල් වෙනවා. නෑ එයාට කෙල්ලෙක් වගේ පිටිපස්සේ ඉන්නා කියමුකෝ. ඔයා ඒ කෙල්ලට ඔයාට හිත ඇදෙනවා ඒ කෙල්ලට ඔයා ඒ වගේ ගත්තා අවුලක් නෑනේ සේව් කරගමු ඇති මට රකපයිනවා තවත් කතා පිස්සුලු මාස්ටර්යේ ඕ ආතල්නේ ආතල් කියලා දෙයක් නෑ මල්ලි හරි අපි මේ ඩීල් එක දැම්ම කන්ෆර්ම් කරලා ගමු මම යකලා මොකද මාස්ටර් අයියා ගැන මම යනවා මගේ ෆෝන් එකේ බැටරි නෑ ඉන්න නැත්තම් මාස්ටර් අයියා පවුනේ අප්පා මේ විසී සොද්ද නැතුව ඉන්නවකෝ මේ ගත්තේ මොකටද මාව අහගෙන ඉන්න දැන් ඒ නිසා තමයි ඉන්නේ දෙම කියපන් මාස්ටර් අයියා මොකෝ කියන්නේවා මොකුත් නෑ ඇති පොඩි මල්ලි අපි පස්සේ කතා කරමු ඒක නානේ ඔයා නිදාගන්න නැද්ද මේ වෙලා බලන්නකෝ මල්ලි මම නිදාගන්නත් ඇයි දන්නවද ආයි කෙලින්ම පින්කි අක්කගේ ලයිව් එකේ නවා කස්ටම් එකක් ගහලා ආතල් එකේ භීෂණ කරනවා ලයිව් එකද නෑ නික ආතල් එකේ කස්ටම් එකක් ගහනවා ඉතින් දැන් ඔයා කී වෙනකන් ඇහැරලා ඉන්නවද එක වගේ විතර එනකන් ඉන්න පාන්දර එතකොට උදේ ටියුෂන් ක්ලාස් නැත්තම් ඉස්කෝලේ ඒවට යන්න මේ නිවාඩු දවස් දෙකේ මං ඒව දාගෙන නෑ හරි ඔයාට ගේම් ෆ්‍රී ෆයර් ගේම් එක දාගන්න හිතුනේ ඇයිද කියන්න බෑ මට දාගන්න හිතුනේද මට හිතුනේ මහින්ද අන්න ඔන්න ෆීල්ඩ් එකට ගන්න තමයි මම ඒ ගේම් එක ගැන කිව්වේ අම්මට මාස්ටර් මයින්ඩ් එක මේ පොඩි මල්ලි අන්න පින්කි අක්කා ලයිව් ආවා නෑ නොටිෆිකේෂන් ආවා මට දැන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට ගෙනින් කොහොමද ඔයාලට ඒකේ නොටිෆිකේෂන් ආවේ අපි යාගේ ප්‍රයිවට් channel එකේ ඉන්නවා ඒකයි නෑනේ තාම ඉල්ල නෑනේ ඇවිල්ලා ඉන්නේ මම මේ ඇනි ෆෝන් එකෙන් බලලානේ ඔයාට ෆෝන් දෙයක් තියනවද මහි ඉන්නවද නිදිමත නැද්දානේ නිදිමත නෙමෙයි පිස්සු වැදුනා ඇයි හොඳයි මල්ලි හොඳයි ජෝන් කොතනද ආතල් පිරිලා ඇත්ත කට්ටියගේ කඳුළු පැනලා chat එකේ යාන් ඔයාගේ ආතල් වලට බලන්නකො TikTok chat එක ගිහිල්ලා පොඩ්ඩක් ඉන්නකොට TikTok chat එකේ නම් hina වෙනවා කට්ටිය ෂෝක් ටිකක් ඇතිනේ ඕ පොඩ පැලෙන්න hina වෙනවා TikTok chat එකේ බායි එහෙනම් ඈ සදපුර ආයි දවසක තවත් කතාවකින් හමු වෙමු මේ අවසාන කතාව මහීකින් ඉවරයි හැමදේම ඉතින් තවත් දවසක තවත් කතාවක් කියන්නේ ඉතින් තවත් කෙල්ලෙක් මෙතන තියාගෙන ඔබට ඔය වගේ කතා කරන්න කියන්නේ ඉතින් වෙඩින් එක කාලේ කන්ෆර්ම් කරගන්න කියන්න බල ඔයා කිව්වා කියන්නම් ඉතින් මහී තාම වයස මදින් තව ටිකක් ලොකු වෙනකන් ඉන්න මහී වදින්න කතාව කොහෙද 22ක් වෙනවද කොහෙ මහී 22යිද
උම්ලු නිකං එට අනිත්ත වඳන්න වගේ ඉදකයිද හරි හරි එනම් මකුල ඉක්මං කරම ආය මස්ටයි වඳ යන්නේ පස්්ටා හොටල් වලින් කත හැකි ඔවු ඔබටමන් ගලධාරයකින් කණ්ඩෙන්න්න කියල ශංගිලායකින් එලියට දානවා පර ඇන කරදාරෙන් කන්නන්න කියලා කින්ස්පරින් ලිටදාන ගලධාරයකින් කණ්ඩෙන්න්න කියලා කින්ස්බරියකින් බොන්්ඩ දීලා තවන පන්තින හොට බ්‍රෑන්් එක රෑන්්ඩ එකද කසියා කාසිය ලෝකල්ලේම නයිවල ඉන්න මේ ගෑරන්ටි දාලා පෙරණ යන ටිකක් තිීන් ඕන පොඩි ගැම්මට උඹ කොහොම දෝදන්නේ නෝ 76 වගේ එකක් පොඩ්ඩක් සැර 66 වගේ කසිය සැර මදිද බලන්න මාස්ටයි ඔයම්ම බලන්න ඔයා පොඩ්ඩක් බීර බලවාට බොන්න පොන් දෙයිද ඇයි අපේ වැත්තේ මේ ටවුන් එක පිස්සේ